අක්කේ මොකද එක්සර්සයිස් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ ගේම් එකෙන් ගේම් එකට හුරු වෙන්න ඕන හොඳයි හරි මේ ප්‍රැක්ටිස් කරන්න මම පළවෙනිටම ඔයාව මේ ටාගට් කරලා මේ ට්‍රේන් කරන්න හදන්නේ මේ හැන්ද මත දෙහිගිරිය තබාගෙන යෑම හරිද මම කියලා තියෙන්නේ මුලින්ම දෙහිගිරිය අතට හුරු කර ගැනීම හොඳට මෙහෙම හුරු කරගන්න හරි ඊට පස්සේ හැන්ද අතට හුරු කර ගැනීම ඒක උරුයි බා හුරුනේ කොහොමද මුලින්ම කරන්න ඕන දැන් මේ හැන්ද නිකන් මෙහෙම දත් ඉස්සර තියාගන්න ආහා ඉස්සරහෙන් අල්ලන්නේ බැලන්ස් නැති වැටෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් එහෙනම් මේක හොඳට හොක්ක හපා ගන්න ඔය හොක්ක තිය හපා ගන්න තමයි කුලික් කර හොත් දැන් මේක අක්ක කරන්න ඇයි හැන්ද කඩේ ගහන්න නැත්තේ හැන්ද කටේ ගහන්න නැත්තේ උඹ කටේ ගහගෙන හිටපින්ද මේක හොඳට හරි දැන් හැන්ද මත දෙහිගිරිය තියන්න තිබ්බා දෙහිගිරිය මත හැන්ද නේ පටල ගන්න බය වෙලා හරි මෙහෙම තියාගන්න right තියාගෙන හක්කේ දත් අස්සට දාලා හා අස්සට දාලා මෙහෙ තියෙනොත් හැන්ද එළියට ඇවිල්ලා තියෙන පොඩි කෑල්ල හරි ඔව් එහෙත් දාලා හපන්න හක්කේ බැරි වෙයි මල්ලි ඒ හක්කේ මගේ දත් හතරක් විතර නෑනේ අක්කේ හක්කේ බොක්කේ මේක ගහගන්න එතකොට මේ වැටෙන්නේ නැහැ හරි ඊට පස්සේ හරි ඉතින් ඊට එහෙම පස්සේ තියාගෙන එහෙම තියාගෙන ඔයා මේ දෙහි ගෙඩිය දිහා බලන්නේ ආ. නැහැ මේ ඇස් දෙක ලං කරලා කළු බෝල දෙක නහය ළඟට ලං කරලා ඔයතර කැතයිනේ මේ කැතයි නෙමෙයි අක්කේ කලන්ත දාලා වැටේ ආහා හොඳ ඉස්සරහා බලන්න හරි අර හමුදා නිලධාරියෙක් ආචාර පෙළපාලි යනවා වාගේ හා ඉදිරිය බලාගෙන ඕකේ යන්න ඕන හරි අඩි දෙක තුනක් ගිහලා පෙන්නපන් මම හරි ආචාර ධර්ම දන්න එක්කෙනා අනේ මේ ඉන්න මෙහෙ එනවා හරි හරි මේමයි ඉතින් කොහමද තව ක්‍රිකට් කෝච්ලත් ඉන්නේ අක්කේ එක මැච් එකයි දෙකයි ගහලා තියෙන්නේ එහෙම කෝච් නේ හැම වෙලාවෙම එහෙම කෝච් සෙල්ලම් කරන්නේ නැහැ හරි ඒක හරි අනිත් ඊළඟ එක අපි ගමු ගෝනි පැනීම ගෝනි පැනීම තමයි අපි ඊළඟට කරන්නේ හරි ඕකේ මේකට එක්ක අත යන්න ඕනේ නැහැ ඇයි ගෝනි පැනීම කරන්න කලින් ගෝනියට බැසීම කරගන්න පුළුවන් වෙයි අනේ මේ මට පුළුවන් ඕක මෙහෙ අම්මේ අනේ ඔයලා මේ කරවලගෙන ආපු ගෝනියද කොහෙද නෑ මම මේක එකපාරක් බැස්සනේ මේ කරවලගෙන ඉන්නේ නෙමෙයි පිස්සුද අනේ බලන්න නෑ ඒක නෙවෙයි අනේ නහයක් කියලා දෙයක් නැද්ද මිනිහා ඔය අර බොම්බිලි කරවල අරන් ආපු එකද කොහෙද ඒක නෙවෙයි අනේ මම මේ මේස් දාලා ඉන්නේ වේ අන්දුන් කුන්දුන් අයියේ මේ දැන් අක්කා අවුරුදු ඉස්සරලා ඇස්චිනෝ අයියා මොකටද දෙන්නේ මම මේමයි දැන් ඔය අවුරුදු උත්සවයට ගියේ නැතුණාට ඉස්සර මම තමයි ග්‍රීස් ගහේ නගින්නේ මගේ නැගිල්ලට ග්‍රීස් ගහේ ගමේ මිනිස්සු මට කිව්වේ ග්‍රීස් එකා කියලා දැනගන්නවා ග්‍රීස් එකා කියලා අපි දන්නේ බබා නේ මේවට ග්‍රීස් එකා කිව්වේ ඔය ගෙයින්කට ගිහිල්ලානේ මම ගේම් ගෙට ගියේ නගින්න සුදුසු ග්‍රීස් ගහ හොයන්න තේරුණාද මොකද නගින එක එපේ ගහ තෝරන්න පාව් අවුරුදු කුමාරයාට ගියේ නෑ ගියා අවුරුදු කුමාරයාට ලකලැස්විලා ලස්සනට ඇඳුම ඇඳලා මං ගියයි කියහන්කෝ පිට්ටනේ අවුරුදු කුමාරයා තෝරන තරඟයට යන්න මෙහෙම යනකොටම මගේ අතින් ඇදලා අල්ලගත්තා ප්‍රථම ස්ථානේ ප්‍රථම ස්ථානයේ තමයි අවුරුදු කුමාරයාගේ නෙවෙයි විකට ඇඳුම් තරගය එහෙනම් අයියාගේ මොනවා හරි විකට මේකත් දකින්න නැති ඔව් අවුරුදු කුමාරයාට ඇඳලා මොකක්ද මගේ විකට ස්වරූපයක් උන්ට පේන්නේ ඔන්න වට වෙච්ච වැඩ තව මුකුත් තරග වලට ගියේ නෑ එයි මම හොඳම බඩ ඔයාලට බඩත් නෑනේ දැන් නැති වුණාට ජයමාල් ඉස්සර මට තිබ්බ මෙච්චර විතර බඩක් ඕ ඒ තරගෙට ගිහිල්ලා මම පළවෙනියා වුණානේ ඕ පළවෙනියා වුණ එකට තෑග්ග හැටියට දුන්නේ කොත්තුවක් පුල් කොත්තුවක් පූල් කොත්තුවක් ඒක කෑව විතරයි අර යසට තිබ්බ බඩ ගියයි කියපන් ගියත් ගියාමයි ආය ආවේ නැහැ මේ ඔයා අර කපල් තරඟ තියෙන්නේ ඔය ගෑනු ළමයිත් එක්ක ඒ වගේ තරඟ වලට ගිහිල්ලා නැහැ
ඇයි ඉල්ල තියෙනවා රමණියෙක් මොකක්ද තරගේ අර බම් කකුල් දෙක මෙහෙම එකට තියලා මම රමණි නෙවෙයි හරි බං හරි මෙහෙම එකට තියලා ගැට ගහලා මෙහෙම පැන පැන යන්න තියෙන්නේ අනේ ඒ තරගෙන් නිමවා කරන්න මටයි රමණිටයි පැයක් ගියා ඔයකෝ ඕ ඉති මේ අල්ලයි ඉතින් මීට ගියා ඉතින් කකුල නෙවෙයි අත්තක අත මේ දෑංගිලි බඳින්න හිටියේ රමණිගේ ඇත්තමයි අයියා ඉතින් රමණිව බැන්දේ නැත්තේ රමණිව බඳින්න බැරි වුණා බං ඇයි රමණිගේ මිනිහා මරණීය තර්ජනය ඉල්ල කරන්නේ අක්කේ දැන් අපිට ඊළඟට විනින් මූමන්ට් එක ඇචිව් කරන්න පුළුවන් ගේම් එකක් තමයි ඇඳීමේ තරගය. හරි. ඒක මයින්ඩ් එකටම ගන්න ඕන. ඔයා මුලින්ම මතක් කරගන්න ලයනල් අයියා නැති වුණා කියලා හිතන්නකො. හිතපු ගමන් ඇඬෙයි ඈ. නෑ ඒක හරියන්නේ. ඒක තියාගමු hina වෙන තරගෙ. ඒක හරියන්නේ නෑ. ලයනල්ව මම කසාද බැඳ දවස් ගැන හිතලා අඬන්න. very good. ගම් බල. ඔන්න දැන් ඔන්න කසාද බැඳා පෝරුවෙන් බහලා. අනේ තාත්තා! අනේ! ලයනල් අයියා! නෑ යකෝ මම මේ රඟපානවා. මොන මේ හරකෙද්ද මන් දන්නේ නැහැ. ඊළඟට අපි ගන්න ඕන හිනාවීමේ තරගය. හරිද? හිනාවීමේ තරගෙට මොකද්ද ඔය ළඟම මතක හිනා වෙන්න පුළුවන්. hina වෙන එකට අපි චරිතයි චරිත කාණේ වැටුණා නේද? ධර්මික. ගැරිද? මොකටද කෑ ගහන්නේ කියපන්කො මමනේ hina වෙන්නේ. හරි. මොන විකාරයක්ද හරි මේක? හරි. යුද්ධයක් වගේ. හරි. ඒක දැන් ඒතර තල්ත මතක් කරන් ඒතර ගන්න පුළුවන්. ඒකත් පුළුවන් අරකත් පුළුවන් දෙකම හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ කෙලින්ම බැලුන් නල්ලේ තියාගෙන කරන ඩාන්ස් එක. බැලුම් එක නරනා. ඒක කපල් ගේම් එකක් ඒක. ඊ කවුද අපේ ලයිනල් එක නෑ නරන්නේ? නෑ නෑ. ඔයාගේ අර ඉස්කෝලේ කාලේ ඇත්තේ කවුද? කමල් සිරියයි. එයාට මං කිව්වා ඔයා එනවා එතන සෙට් කරලා ගේම් එක කරනවා කියලා. කාසෙක බැලුම තියෙන නටන. මම නම් අවුලක් නෑ මේ ලයිනල් ලයිනල් ප්‍රශ්න නැති. අවුලද මං ඒ වෙලාවට ග්‍රීස් ගහ පැත්තට යාව එක්කයි යන්නේ. එහෙනම් කරේ. හැබැයි රියසල් එකක් කරගන්න ඕනේ නැත්නම් ඔක කමසිරිය ආව. නෑ නෑ කමල් සිරි නැහැ. මගෙත් එක රියසල් එක. හරි. බැලුමක් ඕනේ නැහැ. අපි අර දැන් රියසල් එකට මම ඔයාගේ නල්ලට නල්ල තියලා ආස ඇති දෙන්නේ උඹට නල්ලෙන් පැණි බේරෙන්න. නල්ලල තියලා නටන්න මෙතන. කමසිරියව කතා කරපන්. අන්දුන් කුන්දුන් එතකොට අයියා තමයි දැන් අවුරුදු 30 නවස් කරන්නේ. ඒ මට ලැජ්ජයි බං මම මල්ලු ඇලවුන්ස් කරන්නේ ලවුස් නෙවෙයි එනවුස්. අන්නෑ බම් මට ඕවා පුරුදුත් නෑ ඔය මේ ඔය ආගමික වැඩ අනම්මනන්නම් කරලා තියෙනවා. ඒ වුණාට බම් මේ මැරතන් එකක් කරන්න මට එහෙම ජවයක් නෑ බං. මෙහෙමයි දැන් ආගමික කියන එක ගාව ගන්නවත් එපා. හොඳේ මේ වැඩේ මේක වෙන පංච් වැඩක්. මේක තරගකාරීත්වයේ පැයියේ දව් කරාල්ලා හරි පොඩි කෑල්ල මං කියලා දෙනවා. මං කියලා දෙන්න පොඩ්ඩක්. මං කියනත් එකම ආ කියන්නකෝ. හිතාතුනේ තරගය ආරම්භ වුණා. ඔබ මගද පසරයක් වන්න. ඔබට අවශ්‍ය මේ අකා කියන භාෂාවෙන් ඕක කියන්න එපා. ගහයි මිනිස්සු. ඒ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කොලිෆයිඩ් මිනිස්සුන්ගේ ඕක අහලා දැනගන්නකො. අනේ ස්ලෑෂ් මට පොඩ්ඩක් කියලා දීපන්කෝ. මෙමය ඕක ලොකු ගේමක් නෑ. ඔක සරල දෙයයි තියෙන්නේ. ඔක ස්ථානෝගේ ප්‍රශ්නාව නිවේදකයෙක් විදිහට පාවිච්චි කරන්න ඕන. එකම වචනේ වාට යන්න පුළුවන්. ඔය මයික් එකට සිංහලෙන් කියන වචනේ දුඹ කිව්වේ. නෑ ස්ථානෝගේ ප්‍රඥා. හරිද? මයින්ඩ්. හරි. ඒ එක වචනෙන් වාට මුළු මැරතන් එකම ඉවර කරන්න පුළුවන් අයියේ. තනි වචනේ. මොකද්ද බං? ඉඩ දෙන්න. ඕන්නම් ලස්සන කරන්න ඔය ඉස්සරහින් ඉඩ දෙන්න. ඔය දෙපැත්තෙන් ඉඩ දෙන්න. අයියට පට ගාලා මෙහෙම නම්බර්ස් බලන්න පුළුවන්ද? පුළුවන් නේ කන්නඩ දෙක දාගන්න. GH 35 වාහනේ ඉඩ දෙන්න. ඒ ඔබලා අයියේ ඔක බෝරින් නෑනේ. එකම තැන වාහනේ තියෙන්නේ නෑනේ. ඔයගොල්ලෝ යනවනේ.
එතකොට හනහනකට අලුත් ඊට දෙන්න ඉස්සරහා යන බස් එක ඉඩ දෙන්න ඉස්සරහා යන නංගි ඉඩ දෙන්න ඉඩ දෙන්න ඉඩ දෙන්නකෙන්ම අදින්න පුළුවන්. ඔව් ඒකනේ ඔය ඉස්සරහා ආච්චි ඉඩ දෙන්න පාර ඉඩ දෙන්න අන්ති ඒක මරුවර ඉඩ දෙන්න ආගමික මධ්‍යස්ථානය ළඟ ඉන්න. මේ ආගමික එකක් ගාව ගණ්ඩවත් එපා හොඳේ මේක නිකන් නැගල යන වැඩක් මොකද අනිත් එක වෑන් එකේනේ යන්නේ අර පරණ පුරුදු ඒවා එනවනේ. පන්නවත් එපා හොඳේ ගාවන්න එපා මේකට චොක වෙනවා මන්ද ඉඩ දෙන්න හරි මම දෙන්න වැඩේ නියමට දෙන්න අයියා ඉඩ දෙන්න අනේ මල්ලි ලයිනල් අයියා හරියට කරයි නේද අක්කා බය වෙන්න එපා මට ඉවසිල්ලක් නෑ මල්ලි මොකද මේක පළවෙනි වතාවනේ ලයිනල් අයියා මෙහිම වැඩක් කරන බය වෙන්න එපා ප්‍රොෆෙෂනල් නිවේදකයෙකුගෙන් පුහුණුව ගත්තනේ අර ආගමික කෑලියන එක එන්නේ නෑ ඒවමනේ කරලා තියෙන්නේ ආගමික කෑල්ල හලලා යව්වේ අපි අනේ කොහොම හරි මේක හොඳට කළොත් ඇති මට ඉවසිල්ලක් නෑ අනේ එනවා ඔය යන්නේ ඉඩ දෙන්න විතරයිනේ බං හරි ඒ අපිටනේ මෙතෙන්ට ඉඩ දෙන්න කියන්නේ තව ඉස්සරහට ගියත් ඉඩ දෙන්න කියලා කිව්වත් ඒත්තන අහගෙන ඉන්න කාට ඒක අලුත් ඉඩනේ ඕනක් එනේ ඕ හරි කමන්නේ ආගමික කෑලි කියවෙන එකක් නෑ ඔක්කොම හලලා යවලා තියෙන්නේ අනේ මල්ලි මට හරි බයයි මල්ලි බය යහන්කෝ බය වෙන්න එපා උද්වේගයට නෝසර් කරන්න පුරුදු කරලා තියෙනවා ආයි බය වෙන්නේ එනට ඔය කොන් කෑලි වලින් ආයි ඔය මේ ආගමික කෑල්ලක් ආව නෑ ඒක ගලවලා හදලා ඔන්න ඉඩ ලබා දෙන මෙන් බැටි සිටින් ඉල්ලා සිටිමි. අන්න බැටි සිටින් කියලා කිව්වනේ මෙති සිතින් කැල්ලක්